කෑගල්ලයි පොල් ගහවලයි යා කරන ප්‍රධාන පාර මේකේ ගොඩාක් ළමයි විශේෂයෙන්ම කුරුණෑදී සික්කේ අය ඉස්කෝලේ යන්න රස්සාවට යන්න කෑගල්ලට ගොඩාක් එනවා මේ පාරේ. ඊට අමතරව දුර ගමන් බස් යනවා ඔබතුමා කිව්වා වගේ පොල්ගහල දුම්රිය ස්ථානයටත් දැන් තා පාවිච්චි කර ගන්නවා. ඒ නිසා පාරේ තියෙන වැදගත්කම ගැන මම හිතන්නේ ඒක විවාදයක් නෑ. ඉතින් පාර මෙතන මේ ස්ථාල හන්දියනේ. එතන තමයි දැන් මේ ගල් ඇවිල්ලා පාරේ කොටසක් විශාල වශයෙන් නාය ගිහිල්ලා තියෙන්නේ. නිසා පිපිරුම් තියෙනවා. ඒ නිසා දැනට මේ මාර්ග සංවර්ධනාධිකාරී නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්තුමාගේ කාර්ය මණ්ඩල ඔක්කොම ගම්මු එකතු වෙලා පාර ඇරලා තියෙනවා. දැන් මිනිසුන්ට ගමන් බිම යන්න පුළුවන්. ඒකට ඒගොල්ලෝ උත්සාහ කරනවා මේක අනිත්‍ය ටිකක් සුද්ධ කළා සාමාන්‍ය තිබුණු විදියට පාර මිනිසුන්ට ලබා දෙන්න. නමුත් දැන් මේකට ගන්න ස්ථිර විසඳුම ගත්තොත් අපි දන්නවා අධිවේගී මාර්ගය හැදලා අවසන් වෙනකොට මේ පාර ඊටාම ප්‍රබල ගොඩාක් පාවිච්චි වෙන පාරක් වෙනවා. ඒ නිසා වාහන වලට යන්න ඕන. අපි නිසා කලින්ම රඹුක්කන අධිවේගී මාර්ගය ලබන අවුරුද්දේ 27 අවුරුද්ද මුල අවසන් වෙනකොට අපි රඹුක්කන පැත්තේ අතුරු මාර්ගත් මේ මාර්ගත් අපි දියුණු කරන්න දැනටම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය යෝජනා කරලා තියෙනවා. නමුත් දැන් ගත්තට පස්සේ මෙතන ප්‍රශ්නයක් තියෙනවා මේක කොයිතරම් දුරට මේ ආරක්ෂිතද කියන එක. මොකද අපි ජනතාවගේ මුදල් කෝටි ගණන් ගෙදම් කරලා මේ පාර අපි හරියට හැදුවොත් අපිට සහතිකයක් තියෙන්න ඕන ඒක යම් කාලයකට වරොත්තු දෙනවා කියලා. ඒ නිසා අංක 1ට තියෙන දේ තමයි NBRO එකෙන් ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයෙන් මේ සම්බන්ධ තාම නිවැරදි වාර්තාවක් ගන්න ඕනකම තිබෙනවා. ඉතින් ඒ වාර්තාව අපිට කියනවා නම් ප්‍රශ්නයක් නෑ යම් ආරක්ෂිත කොන්දේසි යටතේ පාර හදන්න කියලා අපි ඉන්න ස්ථාවරය තමයි ජනාධිපතිතුමා කිව්වා වගේම අපි මේ වගේ ඒවා ගත්තම නැවත මේ දැන් తాවකාලිකව පාර විවෘත වෙලා තියෙනවා. දැන් ඉතින් වෙනදා වගේ යන්න එන්න පුළුවන්. නමුත් දැන් අපි මේක හදන්න ඕනනේ. හදනකොට අපේ අදහස තමයි අපි හිතපු දැනට වඩා ඉස්සරහට ගිහිල්ලා ඊට වඩා හොඳට පාර හදන එක. ඒ නිසා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන කියනවා නම් මේකේ ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන් මෙන්න මේ ආරක්ෂිත කොන්දේසි හරිද කරන්න කියලා අපි අධ්‍යක්ෂතුමාට කිව්වේ අපිට බිලියන 120ක් මුදල් අමාත්‍යාංශයෙන් වෙන් කළා තියෙනවා කැඩිච්ච පාරවල් අලුතෙන් හදන්න. දීලා තියෙන මුදල් වලට අමතරව බිලියන 400ක් අපිට මේ අවුරුද්දට වෙන් කළා තියෙනවා 26ට. ඊට අමතරව එහෙම වුණොත් අපි ස්ථිරව මේ පාර තාම හොඳ මට්ටමින් මේ තිබුණට වඩා හොඳට අපි හදන්න බලාපොරොත්තු වෙනවා.